අයිබෝන් යාළුවනේ ඔයාලා හැමෝටම chingu.lk channel එකත් එක්ක ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද ගෙනාව ඔයාලට ස්පෙෂල් එක්සෑම් එක කරන්න ඉන්න ළමයින්ට නිවේදනයක් නිකුත් කරලා තියෙනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්. අද අපි ඒක ගැන තමයි කතා කරන්නේ. මම ඊට කලින් කමියුනිටි පෝස්ට් එකක් දැම්මා YouTube එකේ. ඔයාලා ඒක කියවන්න නැති කියලා මම හිතනවා. අපි ඒකත් කියවලම වීඩියෝ එකට යමු. විශේෂ නිවේදනයයි 2025 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා විභාග අයදුම්පත් නිකුත් කිරීම මාර්ගගත ක්‍රමවේදය හරහා මාර්තු මාසේ 18 වෙනිදා ඉඳලා මාර්තු මාසේ 20 වන දින දක්වා සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත කියලා තියෙනවා. විභාගය පිළිබඳ තොරතුරු සහ සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගේ නම් ලයිස්තුව පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිසෙන්න කියලාත් මේකේ දාලා තියෙනවා. මම ඔයාලට එදා කිව්වනේ අර මේ ඔයාලා සුසුකම් ලැබුවද කියලා බලන්න පුළුවන් වීඩියෝ එකක් මම කලින් දාලා තියෙනවා. බලපු නැති කට්ටිය ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න. ඊට පස්සේ අයදුම්පත් ලබා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු දැනගන්නකොට මේ ඒ කියන්නේ 11 වෙනිදාට මාර්තු 11 වෙනිදාට ඒගොල්ලෝ දැනුවත් කරනවා කියලා දාලා තිනවා. අපි දැන් ඒ සම්බන්ධව තමයි දැනගන්න යන්නේ. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ළමයි මේක තමයි නිවේදනය. ඔයාලා SLBFE සයිට් එකට ආවට පස්සේ මෙහෙම නිවේදන කියන තැනට ආවට පස්සේ මෙතනත් එදා අදාළ නිවුස් එදිනදා මෙතනට අප්ඩේට් වෙනවා. මෙතනට ක්ලික් කරලා මෙතන උපදෙස් කියන මෙතන ක්ලික් කරන්න. ඊට පස්සේ කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා ලියාපදිංචි කිරීම කියලා මේ වගේ එකක් තියෙනවා. මේකෙදි ඔයාලට මෙතනින් ඔබල විස්තර කියන තැනට වැඩි විස්තර සඳහා කියන එක මේකට ඕන ඔබන්න පුළුවන්. නැත්නම් මෙතනින් මම බාගත කරගෙන තියෙන දැන්ටමත් ඔයාලත් මේක බාගත කරගන්න. එතකොට ඒකේ විස්තර ඔක්කොම තියෙනවා. සල්ලි ගෙවන්න ඕන විදිය ඒ විස්තර ඔක්කොම තියෙනවා. ඒකින්ද ඒක බාගත කරගන්න මෙතනින්. ඊට අනිත් තවත් ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒකත් බාගත කරන්න. මෙතනින් මම ඒ ගැන විස්තරේ වීඩියෝ එක අතරදී කියන්න. හරි එහෙනම් අපි යමු ඩවුන්ලෝඩ් කරගත්ත PDF එකට. මෙන්න මේක තමයි PDF එක ළමයි. විභාග අයදුම් පත් ලබා ගැනීමට නම් ඔබ සම්පූර්ණ කර තිබිය යුතු සුදුසුකම් කියලා මෙතන තියෙනවා. මෙතන මේක කියලා තියෙනවා වයස් සීමාව අවුරුදු 18 සහ 39 අතර වෙන්න ඕන කියලා. ඒ අතර අයදුම්කරුවන්ට විතරයි මේ අයදුම්පත් දාන්න පුළුවන්. අයදුම්කරුවන් සිරගත වීම හෝ බරපතල දඬුවමකට ලක් නොසිටීම කියලා තියෙනවා. ඒ විස්තර ටික ඔයාලා මේක බාගත කරගෙන මෙතනට ඔයාලට සුදුසුකම් ලැබලා තියෙනවද කියලා ඔයාලා බලලා අනිවාර්යෙන් සල්ලි ගෙවන ඒවා කරන්න. නැත්නම් අපව ඉස්සරහට ප්‍රශ්න එන හින්දා අනිවාර්යෙන්ම ඒක කියවලා බලන්න හොඳට මේ PDF එක. විභාග අයදුම්පතක් ලබා ගැනීමට අවශ්‍ය දෑ කියන තැන විභාග අයදුම්පත් ගාස්තු ගෙවීම කිරීම සඳහා උපදෙස් කියලා මෙතන තියෙනවා. දැන් විභාගයට අයදුම් කරන්නේ ළමයි. වෙන මේ සාමාන්‍ය ඒගොල්ලෝ බැංකු තුනක තමයි අපිට දීලා තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකුවයි ලංකා බැංකුවයි මහජන බැංකුවයි. ඒගොල්ලෝ කියලා තියෙන සාමාන්‍යයෙන් ඩොලර් 28ක වගේ ප්‍රමාණයක් යනවා කියලා. ඒකේ දැනට තියෙන රේට් එක අනුව 8488ක වගේ මුදලක් ඔයාලට යනවා. අනිවාර්යයෙන්ම PDF එක කියවද්දි මේ රතු පාටින් highlight කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම කියවලා බලන්න. ඒ විදිහට ඒ වැඩ ටික කරන්න ඕන. නැත්නම් ඔයාලගේ අයදුම්පත කියන්නේ දැන් සල්ලි ගෙවන ඒවා මේවා රිජෙක්ට් වෙන්න අවස්ථාව තියෙනවා. ඒකින්ද අපි මේක හරි පැහැදිලිව කියවගෙන යමු. මමත් ඔයාලට කියන්නම්. ඔයාලා අනිවාර්යයෙන්ම PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. මම link එක දාලා තියන්නම්. මෙතන මේ site එකට එන තැනට link එක දාලා තියන්න. හරි ඔන්ලයින් ATM භාවිතා කිරීමෙන් මුදල් ගෙවීම සිදු කරන්න බැහැ කියලා දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම බැංකු රිසිට් පුරවලා බැංකුවට ගිහිල්ලා තමයි ඔයාලට සල්ලි ගෙවන්න එන්නේ. ඒක අනිවාර්යයෙන්ම වගේ නම ලිපිනය ගමන් බලපත්‍රය හරියට දාන්න. ජාතික හැඳුනුම්පත ඒවා හරියට බලලා දාන්න. ඔයාගේ අස්සන ගහන්න පැහැදිලිව. ගොඩක් දුරට ඔය ඩෙන්ටිටි අලුත් ඩෙන්ටිටි අස්සන වදිනවනේ. අන්න ඒකේ තියෙන අස්සන විදියට ඔයාලා ගහන්න. එතකොට හැම එකම හරි හින්දා ඔයාලා ඉක්මනටම ඔයාලගේ මේ ඒ ගෙවන රිසිට් පත් ඒ සේරම අප්‍රූව් වෙනවා. ටක් ගාලා ඉක්මනටම ඇක්සෙප්ට් කරනවා මේගොල්ලෝ. දුරකථන අංකයත් ඔයාලා පැහැදිලිව දාන්න. ඒකට SMS නමෙන් එන්නේ. ඒකට තමයි වැඩ කරන අංකයක් දෙන්න. මුදල් ගෙවු රිසිට් පත පැහැදිලිව ස්කෑන් කරන්න කියලා තියෙනවා. ඔයාලගේ බැංකු රිසිට් එක, ස්ලිප් එක ඔයාලා මේ කමියුනිකේෂන් එකට ගිහිල්ලා මේක කියන්නේ ඒගොල්ලන්ට මේක ස්කෑන් කරගන්න ඕනේ කියලා. එතකොට ඒගොල්ලෝ ඒ වැඩේ කරලා දෙනවා. මෙගාබයිට් එකකට එකක් හෝ ඊට අඩුවෙන් තමයි මේක තියෙන්න ඕන. ඒකින්ද ඒක මතක තියාගන්න. ගොඩක් ලොකු ෆයිල් සයිස් වලින් අප්ලෝඩ් කරන්න බෑ. මේගොල්ලෝ සීමාවක් දීලා තියෙනවා මේකට අප්ලෝඩ් කරන්න පුළුවන් මෙගාබයිට් එකයි කියලා.
උඩුගත කරන්න කියලා. ඊට වඩා අඩු වුණාට කමක් නැහැ. ඊට වඩා වැඩි වුණොත් තමයි ප්‍රශ්නේ. විදේශ ගමන් බලපත්‍රය උඩුගත කිරීම සඳහා උපදෙස් කියලා මෙතන තියෙනවා. මෙන්න මේ ටික වැදගත්. ඉදිරියට මාස 6ක කාලයක් සඳහා වළංගු විදේශ ගමන් බලපත්‍රයේ ඔබගේ ඡායාරූපය සහිත පිටුවේ ස්කෑන් කරන ලද JPG ඡායාරූපය. ඒකත් මෙගාබයිට් එකට වඩා අඩු වෙන්න ඕන ළමයි. ඊට පස්සේ පහත සඳහන් ආකෘතිය අනුව ඔබගේ ගමන් බලපත්‍රයේ පිටපත් ස්කෑන් කළ යුතුය. එසේම බාකෝඩ් එක කැපී නොවන පරිදි සම්පූර්ණ පිටුවේ පිටපතක් ස්කෑන් විය යුතුය. එසේ නොවන අවස්ථාවන්හිදී ඔබගේ විභාග අයදුම්පත් කිරීම අනුමත නොවනු ඇත කියලා. මෙන්න මේ විදිහට මේගොල්ලෝ පෙන්නලා තියෙන විදිහට ළමයි පාස්පෝර්ට් එකේ කොපිය ගන්න. සමහර කට්ටිය මෙතන මේ පිටට උඩින් තියෙන නිකන් අනිත් පිටත් එක්ක ඩබල් කරලා ගන්නවා. එහෙම ගන්න නැහැ. කමියුනිකේෂන් එකට ඒගොල්ලන්ට කියන්න මට ඕන මේ පිටේ මේ ටික මෙහෙම වදින්න තමයි කියලා අදාළ කොටස විතරක් මේ විදිහට පැහැදිලිව අරගන්න ළමයි. ඊළඟ එක ඡායාරූපය උඩුගත කිරීම සඳහා උපදෙස් කියලා. එතකොට මේ ඔයාලා මේ ෆොටෝ ගහන්න ඕන. ඒක මාස 3ක් ඇතුළත ලබාගත් මෙන්න මේ සයිස් එකේ ෆොටෝ එකක් වෙන්න ඕන. සුදු පැහැති පසුබිම සහිත පැහැදිලි ස්කෑන් කරන ලද වර්ණ ඡායාරූපයක් කියලා තිනවා. ඒකත් JPG වලින් ඕන. ඒක ස්ටුඩියෝ එකට ගියාට පස්සේ ඔයාලා කියන්නේ මේ සයිස් එකට අපිට ඕන. මෙන්න මේ JPG ටයිප් එකෙන් තමයි අපිට ෆොටෝ එක ඕන කියලා. ඒතකොට ඔයාලට සමහර කට්ටිය WhatsApp එකටත් දාගන්නවා. සමහරක් වෙලාවට quality lost එකක් වෙන්න පුළුවන් මේ WhatsApp වලට දැම්මට පස්සේ. ඒකින්ද ඔයාලා Gmail එකට දාගන්නවා නම් වඩාත් හොඳයි. එතකොට ඒ quality එක හැම තියෙනවා හොඳට. ඔයාලා සුදු පාටින්ම ඇඳගෙන ෆොටෝ එක ගහන්න එපා. මොකද බෑග්ග්‍රවුන්ඩ් එක සුදු පාටින් තමයි මේගොල්ලෝ ඉල්ලලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කල ඇඳුමක් ඇඳගෙන කෝට් එක දානවා නම් ඒ විදිහට දාලා හොඳ විදියකට ඔයාලා වැදගත් විදියකට ෆොටෝ එක ගහන්න. ඇඩ්මිෂන් එකට හින්දා. ෆයිල් සයිස් එකත් ඒකත් මෙගාබයිට් 1යි කියලා තියෙනවා. ඔබගේ මුහුණ පැහැදිලිව පෙනීම අනිවාර්ය වන අතර ඡායාරූප සඳහා බෝඩර් අකුරු ආදී ඇතුළත් නොකළ යුතුයි කියලා. ඒගොල්ලන්ට කියන්න මේ බෝඩර් අනම්මනම් ඒක කිසි දෙයක් මේව කරන්න එපා. මට ඡායාරූපෙ මෙහෙම දෙයකට ඕන කියලා කියන්න. එතකොට හරි. ශරීරයේ සුදුව තබාගෙන මේ විදිහට ඔයාලා මේ ටික කියලා බලන්න. මේ විදිහට ෆොටෝ එක ගහලා තියන්න. මේගොල්ලෝ මේ හරි පින්තූර කියලා මේක පෙන්වලා තියෙනවා good example කියලා. මෙන්න මේ විදිහට තමයි ෆොටෝ එකක් තියෙන්න ඕනේ. මේ සුදු පාට පසුබිම හින්දා ඔයාලා සුදුම අඳන් යන්න එපා. එතකොට ඔයාලට වෙන පේන්නේ නැහැ. මේ මෙතන තියෙනවනේ. මේ විදිහට එපා කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. මේ විදිහට ඡායාරූප ගන්න එපා කියලා. රැවුල එහෙම ගොඩක් තියෙන කට්ටිය කපලා ගහන එක තමයි හොඳ. ඔයාලා කැමැත්තක් කරන්න සමාජසර්ලා මිස්ලත් කියනවනේ දේවල්. ඒ පොඩ්ඩක් අරගෙන සමහන් ගොඩක් කට්ටිය කොරියන් කට්ටිය කැමති නැහැ කියලා තමයි කියන්නේ මේ රැවුල් එහෙම වාගෙන එහෙම ඉන්න කට්ටියන්. එතනින් දැනට එක්සෑම් එක ලියන්නනේ හදන්නේ. පාස් වෙලා ආයෙම කොහොමද රැවුල කපන්න වෙනවා. ඔයාලා මේකේ හොඳ විදියක් බලලා කරන්න. රැවුල ගොඩාක් තින කට්ටිය ෂේප් කරලා හරි ඒ විදියට ෆොටෝ එක වැදගත් විදියට ගහන්න. ඊට පස්සේ ජාතික හැඳුනුම්පත් උඩුගත කිරීම සඳහා උපදෙස් කියලා මෙතන තියෙනවා. ඔබගේ ජාතික හැඳුනුම්පතෙහි ඉදිරිපස හා පසුපස ස්කෑන් කරන ලද JPG ඡායාරූපයක් එකත් මෙගාබයිට් එකක් විය යුතුයි කියලා තියෙනවා. විභාග අයදුම්පත් නිකුත් කිරීම අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත මෙන්න මේ විදියට ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන්න ඕන දෙපැත්තම front එකයි back එකයි දෙක මෙන්න මේ විදියට මේගොල්ලෝ කියලා තියෙන විදියට තියෙනවා. ඉදිරිපස සහ පසුපස ස්කෑන් කරන ලද JPG කියලා තියෙනවා. මේවා ඔක්කොම ස්කෑන් කරගන්න. මේ ස්කෑන් කරගෙන ඊට පස්සේ ඒවා JPG ෆෝමැට් එකෙන් ඔයාලා දාගන්න ඉස්සරහයි පිටිපස්සේ ෆොටෝ දෙක. ඊට පස්සේ මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් තමයි අපිට මේ ඇප්ලිකේෂන් දාන්න තියෙන්නේ. මම ඔයාලා ඒකත් දාපු ගමන් මේ දවස් වලට මම ඔයාලට වීඩියෝ එකක් අනිවාර්යෙන් අරගෙන එන්නම්. ඇප්ලිකේෂන් දාන්න ඕන විදිය ඇඩ්මිෂන් එක. මෙන්න මේක වැදගත් කාරණයක්. වර්ණ දුර්වලතා ඇති අයදුම් කරුවන් හට පරීක්ෂණය සමත් වීමට අවසර නොලැබේ කියලා මේගොල්ලෝ කියලා තියෙනවා. ඔබ විභාගය සඳහා ලියාපදිංචි වන අවස්ථාවේදී ඔබට වර්ණ අන්ධතාවය වර්ණ දුර්වලතාවයක් නොමැති බවට වෛද්‍යවරුන්ගෙන් තහවුරුවක් ලබා ගත යුතුයි. ඒ කියන්නේ මේක ළමයි දැන් ඔයාලට වර්ණ අන්ධතාවය තියෙන කෙනෙක් කියලා හිතන්නකෝ. එහෙම කෙනෙක් හදිසියවත් ඇඩ්මිෂන් උතරන් සල්ලිත් ගෙවලා විභාගෙත් පාස් වුණා කියන්නකෝ. එතකොට තමයි වර්ණ අන්ධතාවය අපිට බලන්න සෙට් වෙන්නේ. එක්සෑම් එකත් ඉවරුනාට පස්සේ තමයි කරන වෛද්‍ය පරීක්ෂණයෙන් තමයි වර්ණ අන්ධතාවය බලන්නේ. එතකොට එදාට වුණොත් ඇත්තටම ඔයාලට අර කරපු කිසිම දෙයක් මේ වැඩක් නැහැ. ඒගොල්ලෝ වර්ණ අන්ධතාවය තියෙනවා එතනින්ම අයින් කරලා දානවා. ඒක මෙතන පහත කියලා තියෙනවා. තවද ඔබ විභාගය සමත් වීමට පසුව කොරියානු රැකියාව වෙබ් අඩවියට ලියාපදිංචි වීමට පෙර සිදු කරන ලබන වෛද්‍ය පරීක්ෂණයේදී නැවත වර්ණ අන්ධතාවය පරීක්ෂාවට ලක් කරනු ලබන අතර එම අවස්ථාවේදී ඔබට වර්ණ අන්ධතාවය ඇති බවට තහවුරු වුවහොත් ඔබගේ විභාග ප්‍රතිඵල අවලංගු වනු ඇත කියලා මෙතන ඒගොල්ලෝ
පැහැදිලිවම කියලා දෙන එක හින්දා ඔයාලා අනිවාර්යෙන් ටෙස්ට් එකක් කරලා බලන්න. මම දැකලා තියෙනවා YouTube එකෙත් වර්ණන්තාවේ ටෙස්ට් කරන ඒවා නම් ගොඩක් තියෙනවා. ඔයාලා පොඩ්ඩක් හොයලා බලලා ඒ දේ කරලා බලන්න. සාමාන්‍ය අවුලක් තියෙනවා වගේ කියලා හිතන ළමයි ඒක කරලා බලන්න. ඔබට කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් පවත්වනු ලබන සහාය පුහුණු වැඩසටහන් වලට අදාළව පහත සඳහන් සහතික තිබේ නම් ඔබ විභාග ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවේ කියලා මෙතන තියෙනවා. ඔයාලට මෙන්න මේ කියලා තියෙන සුසුකම් ඒ කියන්නේ මේ තියෙන මේ අමතර ලකුණු මේවට ලබා දෙන්න. ඒතර ඔයාලා එහෙම තියෙනවා නම් ඕගොල්ලන්ට මේ විභාග ගාස්තු ගෙවීමකින් තොරව මේ ඇඩ්මිෂන් ගන්න පුළුවන්. ඒකෙන් හින්දා මේවට එක එක ලකුණු ප්‍රමාණවල ලැබෙනවා. අමතර ලකුණු හිමි වේ කියලා මෙතන තියෙන විභාග අනිපත් ගාස්තුව අය කරනු නොලැබේ කියලා. මෙන්න මේවට මේගොල්ලෝ මේ කියලා තියෙන මෙතන කාණ්ඩ ABC කියලා තුනක් තියෙනවා. ඒ තුන බලලා ඔයාලා මේ වගේ සුසුකම් සපුරලා තියෙන කට්ටිය නම් මේ ලකුණු තියෙන කට්ටිය නම් ඔයාලට තියෙනවා වෙනම ඇප්ලිකේෂන් ෆෝම් එකක්. ඒ කියන්නේ මේ වෙනම ඇටැච්මන්ට් එක ඒගොල්ලෝ දාලා තියෙනවා. මම ඒකත් පෙන්නන්නම්. ඒ ෆෝම් එක තමයි මේ ළමයි මේක ඇටැච්මන්ට් එක. මේක ඔයාලගේ විස්තර දාලා නම උපන්දිනේ ජෙන්ඩර් මේවා දාලා ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් ඇති. රෙජිස්ට්‍රේෂන් නම්බරේ දාලා ඔයාලගේ පාස්පෝර්ට් නම්බර්, කන්ටැක්ට් නම්බර් ඒවා දාලා මේවා අදාළ ඒවා පුරවලා ඔයාලා මේකත් එක්ක ඔයාලගේ මෙතන කියලා තියෙනවා ඔයාලගේ මේ කොරියානු භාෂා මෙතන කොරියාවේදී පවත්වන ලබන ආපස්සීය රටට පැමිණෙන ශ්‍රමිකයන් සඳහා වන සහාය පුහුණු වැඩසටහන් සම්පූර්ණ කර ඇති ඔබ අදාළ සහතික මේ සමග ඇති ඇමුණුමට අනුව අදාළ අයදුම් පත්‍ර සම්පූර්ණ කර ලියාපදිංචියේදී උඩුගත කළ යුතුය. ඒ කියන්නේ ඒවත් ස්කෑන් කරලා ඔයාලට උඩුගත කරන්න වෙනවා. මේක ඔන්ලයින් දාන හින්දා ඔයාලට මේ ඒකේ හින්දා ඔයාලා ඒවා ස්කෑන් කරගන්න වෙනවා. උඩුගත කරන්න කියන අනිවාර්යයෙන්ම ස්කෑන් කරන්න වෙනවනේ. ස්කෑන් කරලා ඒවත් කොපි විදියට අරගෙන මේවත් උඩුගත කරන්න වෙනවා. ඔයාලට එතකොට ඇඩ්මිෂන් එක ෆී ගන්න පුළුවන් කියලා මේගොල්ලෝ කියලා තියෙනවා. ඒතර අර ඇමුණුම අනිවාර්යයෙන් එකත් ෆිල් කරලා ස්කෑන් කරගන්න වෙනවා ඔයාලට. ඊට පස්සේ කොරියානු භාෂා පරීක්ෂණයේ 3 වන මට්ටම හෝ ඉන් ඉහළට ඇති අය එම සහතිකද මේ කොරියානු සහතිකයේ ඒ සඳහා දීපු සහතික තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ කියලා ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒතර මේ පහතටම ආවට පස්සේ අපිට මෙතන තියෙනවා අර බැංකු ස්ලිප් එක පුරවන්න ඕනේ. ඉතින් ඔයාලා NSB පුරවනවා නම් මෙන්න මේ විදිහට හරියට බලලා මෙන්න මේ වගේ පැහැදිලිව, ඊටාම් පැහැදිලිව මේ විදිහට ෆිල් කරන්න. BOC නම් මේ විදිහට, People's Bank වල නම් මේ විදිහට ෆිල් කරලා ස්කෑන් එක අරගන්න ඕන. ඔයාලා කමියුනිකේෂන් එකකට ගිහිල්ලා ඒ අදාළ විදිහට අරගන්න. මේ අවස්ථාවල ගොඩක් කට්ටියට ඇඩ්මිෂන් ගන්නවා. ඔයාලා මේ එකකින්ද කමියුනිකේෂන් වල කට්ටියත් ගොඩක් දුරට දන්නවා. එහෙම වුණත් නැතත් ඔයාලා ගිහිල්ලා ඔයාලට ඕන විදිය අනිවාර්යයෙන්ම කියලා මේ වැඩ ටික හරියට පිළිවෙලට කරගන්න. ඊට පස්සේ අපි නැවත මම මේකට වීඩියෝ එකක් ගේන්නම්. අනිවාර්යෙන් 3 වෙනි මාසේ 18 ඉඳලා 20 වෙනකන් තමයි අපිට එතකොට මේ ෆිල් කරන්න තියෙන්නේ, ඇඩ්මිෂන් දාන්න තියෙන්නේ. අපි එදාට ආපහු නැවත හමු වෙමු එහෙනම්. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා. සුබ දවසක් හැමෝටම.